තෙරුවන් සරණයි. අද අපි සාකච්ඡා කරනවා මේ මෑතකදී ඒත් ඔය උපාසක අම්මා කෙනෙක් අපෙන් අහපු ප්‍රශ්නයකට බොහොම සරල විදිහේ උත්තරයක්. ඒකට උත්තර දෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ධර්මයට අනුව ටිකක් ගැඹුරු කතිකාවතක් ගොඩනගා ගන්නත් පුළුවන්. කෙසේ වෙතත් මේ වගේ සමාජ මාධ්‍යයකදී අපි විශ්වාස කරන්නේ සරල විදිහේ උත්තරයක් දෙන එක හොඳයි කියලා. ඒ ප්‍රශ්නෙට ඒ ප්‍රශ්නේ තමයි අම්මා අහනවා. හාමුදුරනේ මේ පිනයි කුසලයයි කියන්නේ දෙකක්ද කියලා. ඔක මේ ලොකු කතිකාවතක් සමාජය පිළිබඳව තියෙනවා. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා දේශනාවලදී ඔය පිළිබඳව විස්තර කරන අපි අහලා දෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා දැන් අද අපිත් ඒ පිළිබඳව කෙටි විස්තරයක් කරන්න බොහොම සරල විදිහට පින සහ කුසලය. ඇත්තටම මේ අපේ බෝධිසත්වයෝ මේ සිද්ධාර්ථ තාපසයෝ අර දුෂ්කර ක්‍රියා කරනකොට බොහොම අසාධ්‍ය මට්ටමට වැටෙන අවස්ථාවක් තියෙනවානේ. අර පවත්ත පලම් බුංජිත්වා කියන්නේ මේ ගහකින් තමන් ළඟට වැටෙන මේ ගෙඩියක් කොලයක් වළඳලා දිවි පෙවෙත ගත කරගන්න තරමට දුෂ්කර ක්‍රියා කරන ඒ වෙන අවසානයේදී සිහිසුන්ම වගේ ඇද වැටෙන බවක් සූත්‍ර දේශනාවල සඳහන් වෙනවානේ. එතෙන්දී මේ නමුච කියන මාරයා ඇවිල්ලා සිද්ධාර්ථ තාපසයාට කියනවා, තාපසයන්න්ට කියනවා මේ සිද්ධාර්ථ ඔයා යන්න මාලිගාවට ආපහු ගිහිල්ලා පියරායතුමත් එක්කලා රාජ්‍ය කරගෙන ඉන්න, පින්දහම් කරගෙන රාජ්‍ය කරගෙන ඉන්න කියලා කියනවානේ. එතකොට සිද්ධාර්ථ තාපසයන්න් වහන්සේ කියනවානේ මාරයා මට පින් කරන්න නෙමෙයි ඕන, රාජ්‍ය කරන්න නෙමෙයි ඕන, මම ගවේෂණය කරන්නේ කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී. මම සත්‍යය මොකද්ද කුසලය මොකද්ද කියලා ගවේෂණය කරන බව තමයි එතන සඳහන් වෙන්නේ. එතකොට ඒ තමයි කුසලය. එතකොට මොකද්ද මේ කුසලය පින කුසලය අතර තියෙන වෙනස? මේ සාසන දහම් පරයයක් තියෙනවා. මේ ඔය දානානිසංස පිළිබඳ කතාවක් තියෙනවා. එක යාචක මිනිස්සෙක් සිටුමාලිගාවක් ඉදිරියේදී දානයක් දෙන තැනක ඔය ලොකු ලොකු ගෙවල් වල දන් දෙනකොට මේ දුගී මගී යාචකාදීන් ඇවිල්ලා පැත්තකට වෙලා පොඩ්ඩක් එබිකම් කර කර ඉඳගෙන වාඩි වෙලා ඕම ඉන්නවනේ. ඒගොල්ලන්ට අර දාණයෙන් පස්සේ අවශේෂ කොටස් කැමට දෙනවනේ. එහෙම එකක් අදටත් තියෙනවනේ සමාජයේ. ඉතින් ඒ කාලෙත් එහෙම තිබිලා තියෙනවා. බොහොම ඉස්සර බුදු කෙනෙක්ගේ කාලෙක සිද්ධියක් මේක. මට මතක විදිහට කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී සිද්ධ වෙච්ච සිද්ධියක්. මේ යාචකයෙක් දැන් දාන සිටුමාලිගාවක දානයක් දෙන තැනදී යාචකයෙක් ඇවිල්ලා අඹ ගහක් යට වාඩි වෙලා ඉන්නවා. බලාගෙන ඉන්නවා. දැන් අර කටයුතු කෙරෙනවා. දානමාන පිළියෙල කරනවා. ඒ යනවා මෙහි යනවා සිටුමාලිගාවේ අය. යාචකයා කල්පනා කරනවා මේ යාචකෙක් වෙච්ච මට තියෙන්නේ ඇඳිවත විතරයි. ඉන්න තැනක් නැහැ, යන්න තැනක් නැහැ. ස්ථිරව බිරිඳ ස්වාමියා දූ දරුවෝ යාන වාහන ගේ දොර වස්තු අන්දු මොකවත් මට නැහැ. මම යාචකෙක්. මේ වගේ දානයක් මට කවදානම් දී ගන්නද කිකේ මේ යාචකයා කල්පනා කර කර ඉන්නවා. ඉන්නකොට ඒ අඹ ගහක් යට හිටියේ අඹ ගහේ ගෙඩියක් වැටෙනවා. හොඳට ඉදිච්ච ගෙඩියක් යාචකයා ගාවට වැටෙනවා. මේ මිනිස්සයා මේ හිඟන මිනිස්සයා දොලක් ගාවට මේ අඹ ගෙඩිය අරන් ගිහින් ඒක බොහොම පිරිසිදු කරලා මේ තමන් ගාව පිහියක් තිබිලා තියෙනවා, පොඩි පිහියක්. සාමාන්‍ය ඒ කාලේ මේ ඔය අපි දැකලා තියෙන අපේ ගම්වල දැනටත් පරණ මිනිස්සු ගාව පොඩි පිහිය කොටේ කියලා කොට කියන්නේ. පිහියක් තියෙනවා, ලෙන්සුවක් කරේ තියෙනවා එහෙමනේ. ඉතින් මේ යාචකයා අර අඹ ගෙඩිය පිහියෙන් සුද්ධ කරලා කැන්ද කොලයකට ඒ අඹ තීරු පිළිවෙලට සකසගෙන දැන් ගෙනල්ලා කල්පනා කරනවා දැන් අර සිටු මාලිගාවේ දම්පිලෙන් කොහොමද මේක තියන්නේ? බරපතල ප්‍රශ්නයක් ඒක. අහිංසක අසරණ හිඟන මිනිස්සෙකුට යන්න දෙනවද සිටු මාලිගයක දානයක් සම්බන්ධ වෙන්න? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මිනිස්සයා කොහොම හරි බොහොම සූක්ෂම විදියට අර සෙනග අතරින් හිමීට කිට්ටු වෙලා අර දානමාන තියලා තියෙන තැනින් තමන්ගේ අඹ ටික තිබ්බා. තියලා ආයෙත් නැවත හිමීට ගිහින් අඹ ගහයටලා වාඩිලා බලාගෙන ඉන්නවා. දැන් මහා සංඝරත්නය වඩා හිඳවගෙන ගෙහිමියෝ සිටුමාලිගාවේ ඇත්තෝ දැන් දානමාන බෙදනවා, සත්කාර සම්මාන කරන ඔක්කොම ಜಾති කරනවා. ඔය අතර අවසානයේ දැන් තව එක මිනිස්සෙක් දැන් එක බෙදන අතර එක මිනිස්සෙක් කියලා අඹ ටිකත් අරගෙන එයාගෙන ආවා වගේ අඹ ටික බෙදාගෙන යනවා මහා සංඝරත්නයට. යාචක මිනිස්සයා සතුටු වෙනවා මෙන්න මෙහෙම. දැන් ඔබ මේක හොඳට කල්පනා කරන්න ඕනේ. පින කුසලයේ පිළිබඳ විස්තරයක් මේ කරන්නේ. දැන් යාචක මිනිස්සයා කල්පනා කර යාචක මිනිස්සයා සතුටු වුණා කියන්නේ අනේ මගේ අඹ ටික හාමුදුරුවෝ වළඳනවා කියලා නෙමෙයි. යාචක මිනිසයා සතුටු වෙනමලු මම බොහොම අමාරුවෙන් පිළියෙල කරගෙන සකසාගෙන අරන් ගින් තිබ්බ අර අඹ කෑලි ටික
පූජා කරලා තවත් කෙනෙක් සතුටු වුණානේ පිනක් කරගත්තනේ කියලා සතුටු වුණා. තමන් ගෙනිච්ච අඹ කෑලි ටික කොහෙදෝ නැති කෙනෙක් ඇවිල්ලා බෙදලා පිළිගන්නලා එයා පිනක් කරගත්තනේ කියලාලු යාචකයා සතුටු වුණේ. බලන්න ඒක තියෙන ගැඹුරේ කතන්දරේ. එතකොට මොකද්ද මේ දේශනාවේ තියෙන්නේ මේ කතාවේ තියෙන්නේ? දැන් අපි මෙහෙම උදාහරණයක් ගන්න ඔබ ඔය කටින පින්කම් වගේ අපි මහ ලොකුවට කරන පින්කම් තියෙනවනේ. ඔය පින්කම් වලදී අපි හිතමු කටින පින්කමකට ඔබ අරන් ගියා කියලා හිතමු පොළොස් වෑංජනයක්. ඔබගේ හිතේ තියෙන්නේ ඒක ඔබම බෙදන්න ඕන. ඔබම ඕක පින්කමට ඕක බෙදලා ඉවර වෙනකන් අර පින්කමේ මොන බණ කිව්වත් මොන කටයුතු කාරණා චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ වුණත් හිතේ තියෙන මං ගෙනාව පොළොස් නැඹුල මම බෙදා ගන්නවා. ඒ පින එතන පිනක් තියෙනවා. දැන් අර යාචකයා බලාපොරොත්තු වුණේ සතුටු වුණේ තමන්ගේ වෙහෙස මහන්සිය ඊට පස්සේ තමන්ගේ යොමුව ඒ තමන් කරපු කැපවීමෙන් තවත් කෙනෙක් පිනක් කරගත්තනේ කියලා සතුටු වෙච්ච එක තමයි කුසලයේ ගන්නට වැටෙන්නේ. පින කුසලයේ බොහොම සරල කතාවක්. ඔක මේක තේරුම් ගන්න. ඒ කියන්නේ මේකේ තියෙන්නේ මේ හිතන විදියනේ. පරාර්ථකාමී චින්තනයනේ. කොටින්ම කිව්වොත් අනුන් පිනක් කරගන්නවට සතුටු වීම කුසලය. තමන්ගේ දෙයක් හරහා. තමන්ගේ දේ හරහා තමන් පූජා කරලා තමන් කරගන්න දේ පින. දැන් එතකොට දැන් මේකෙදී මේ කතාවේදී තියෙන ඊට පස්සේ මේ යාචකයා මැරිලා ගිහිල්ලා දිවි ලෝකෙ උපදිනවා. නැවත ගෞතම ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ රාද නමින් උපදිනවා බමුණු කුලයක. ඉපදිලා පස්සේ රාද මහ තෙරුන් වහන්සේ අහලා තියෙනවා අපි රාද තෙරුන් වහන්සේ කියලා ඇවිල්ලා තෙරණමක් බාටපත් වෙනවා. එතෙන්දී මේ බුදුරජාණන් වහන්සේ නිලතල දෙනවනේ එක එක තෙරුන් වහන්සේලාට. සාරිපුත්ත මහ රහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අගතැන්පත්. මෞග්ගල්‍යන මහ රහතන් වහන්සේට 이르දිමතුන් අතර අගතැන්පත්. දුහතදාරීන් අතර අගතැන්පත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. උපාලි තෙරුන් වහන්සේ විනයදරයන් අතර අගතැන්පත්. ඔහොම එක ඒවා දෙනකොට රාද තෙරුන් වහන්සේට දෙනවා කියන්නේ ගැඹුරු දහම් කාරණා සියුම් අවබෝධ කර ගැනීමේ ප්‍රඥාව තියෙන මහරහතන් වහන්සේ. මේක අහගෙන හිටපු ආනන්ද හාමුදුරුවෝ අහනවලු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර අහුවල් තෙරුන් වහන්සේලාට දීපු මේ දේවල් පිළිබඳව නම් මට පොඩි අවබෝධයක් තියෙනවා. නමුත් මේ රාද තෙරුන් වහන්සේට මේ ගැඹුරු දහම් කාරණා බොහොම සියුම් ලෙස අවබෝධ කර ගැනීමේ ප්‍රඥාව ලැබීම ප්‍රඥාවන්තයින් අතර අගතැන්පත් තනතුරු ලැබෙන්න හේතුව කොහොමද කියලා අන්න එදා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. ඒ නිසා දැන් අපිට කියන්න ඕන දේ තියෙන්නේ පින්වතුනි පින කියන්නේ තමන් විසින් තමන් කරගන්න දේවල් යහපත් දේවල්. කුසලය කියන්නේ අනුන් වෙනුවෙන් අනුන්ට යහපතක් වීම පදනම් කරගෙන තමන්ට සතුටු වෙන්න පුළුවන් නම් ඒක කුසලය. සරල විදිහට. ඕක තව ඕනනම් සීලාදී ප්‍රතිපත්ති පැත්ත කුසලය කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ආමිස දේවල් පින කියලා ආමිස පූජා පින විදිහටත් ප්‍රතිපත්ති පූජා කුසලයේ විදිහටත් ගන්න පුළුවන්. එක විදිහට. නමුත් මේ සරල දේ තේරුම් ගන්න කොයි දේ තේරුම් ගන්න ඕන දේ තමයි අපිට පුළුවන් නම් අනුන්ගේ සැපතේදී අනුන්ගේ අභිවෘද්ධියේදී අනුන්ගේ දියුණුවේදී අනුන්ගේ ප්‍රගතියේදී අනුන්ගේ යහපතේදී ඒක මට වෙච්ච දෙයක් විදිහට සතුටු වෙන්න පුළුවන් නම් ඒක මට ලැබුණ දෙයක් විදිහට සතුටු වෙන්න පුළුවන් නම් ඇත්තට මේක කුසලයි. අද සමාජයේ කුසල් වඩනවා කියලා කරන්නෙම ඇත්තටම මොනවද කියලා හිතන හැම බලනකොට ඇත්ත. අපි එහෙම එකක් අපේ නෑනේ අපේ සමාජයේ. අර දැන් වල කටින පින්කම් වලදී අපි දැකලා තියෙනවා මේ කටින චීවරේ ඒ වෙලාවට සම්ප්‍රදායිකව අල්ල ගන්න කියනෝනේ දිගැරලා පූජා කරන වෙලාවට මේක අදිනවානේ අර මේ අවුරුදු උත්සවයට කඹා අදිනවා වගේ ආට අදිනවා මෙහාට අදිනවා ඒ කියන්නේ වැඩිපුර තමන් අල්ල ගන්න. මේ පෙන්නන කුසලයේ ඒක නෙමෙයි. තමන් සම්බන්ධ වුණා. තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් දායකත්වයේ දරුවා පැත්තකට වෙලා සතුටු වෙනවා. අනිත් අය ඒක පරිහරණය කරන හැටි පූජා කරගන්න හැටි පින් කරගන්න හැටි බලාගෙන තමන්ට සතුටු වෙන්න පුළුවන් නම් ඒක කුසලයේ. ඒ විදිහට ගන්නකොට බලන්න ඒක කොච්චර මේ ඇත්තටම බුදුදහම කියන්නේ මේ ඒකයි කිව්ව අර බුද්ධිමය සංවාදයක් කියලා ඒකනේ කියන්නේ අපි හැමදාම. ඒ කියන්නේ ඒක ඒ මට්ටමට එන්න ඕන මේක. මේ ධර්මය මේ ධර්මයේ යාවත් කාලීන වෙන්නට ඕනේ කුසලයේ වඩා ගන්න තැනට. දැන් මේ පින අනිවාර්යෙන් අපිට අත්‍යවශ්‍යයි. අර කියනනේ බුදුරජාණන් වහන්සේ නේද මානුසිකාච සම්පatti දේවලෝකේච යාරති යාච නිබ්බාන සම්පatti සබ්බමේතේන ලබ්බති. මනුස්ස ලෝකේ ඉපදුනාම සියලුම මනුස්ස සැප සම්පත් ලැබෙනවා. යාන වාහන දේපොළ කෑම බීම ඉඳුන් හිටුන් කීර්ති ප්‍රශංසා සුගති භූමි උපත
ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ කියනවානේ මොකද්ද මේ මහා සාර කුලවල උපත ඔය ආදී කොටගත් භෞතික ලෞකික සියලු සැප සම්පත් ලැබෙනවා දන් දීපුවම. පින. එතකොට දේව ලෝකේ චියාරති. දිව්‍ය ලෝකේ ගියත් මහේසාගේ දෙවිවරලා උපදිනවා කියන පින් කරන ඇත්තෝ. නමුත් යාච නිබ්බාන සම්පත්තිය කියන්නේ කුසලයේ වැඩෙන්න ඕන පින තුලින්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇත්තටම පින් කුසල් කියන අපිට තේරුම් ගන්න දෙන සරල විදිය ඕක. එතකොට අපි පිනට වගේම මේ පින තුලින් කුසලයේ වඩා ගන්න අවස්ථාවක් ගන්නවා. දැන් අද උරෝදුරට කියන්නේ අර මේ අපි කියනවානේ මේ ආරම්මන පච්චේන පච්චිව කියලා. අර ප ဋ ාණ දේශනාවේදී ඒ කියන්නේ අරමුණ එන්නේ එක අරමුණක් නමුත් වෙන්නේ තව අරමුණක්. අපි පූජා කරන්න ගේන දේ තව කෙනෙක් නිකන් අතේ ගෑවුනත් අපිට තරහ යනවා. අපි කැමතිනේ අපි විරුද්ධයි. ඒ කියන්නේ පිනක් කරන්න ඇවිල්ලා පවක් කරගන්න තැන තමයි තියෙන්නේ. කුසලයක් කරගන්න තියෙන තැනේදී අපි අකුසල් කරගන්න තැනක් තමයි අද සමාජය අපි දකින්නේ. ඒ නිසා තමයි මේවා පැහැදිලි කරන්නේ. ඔබ දක්ෂ වෙන්න. ඔබේ හිත පුරුදු පුහුණු කරගන්න. මනස පුරුදු පුහුණු කරගන්න. අනුන්ට යහපතක් වෙනකොට නේද? අනුන්ට ප්‍රිය හොඳයි සපයි සාන්තයි ප්‍රියයි මනාපයි දෙයක් අනුන්ට වෙනකොට තමන්ට වෙනවට වගේ සතුටු වෙන්න බලන්න. ඒ තමයි කුසලය. තෙරුවන් සරණයි.